ධර්මයක් ශ්‍රවණය නොකරපු සංසාර සත්වයාට මහ සත්වයෙක් සහ බුදු කෙනෙක් පිස්සෙක් වෙන්න ඉඩ තියෙනවා. ඒකනේ ඇවිල්ලා කල්පයක් පුරා නිന്ദා අපහාස පරිභව කරන්නේ බුදුවරුන් ඉදිරිපිට. කල්පයක් පුරා. බුදු වෙන ජන්මේදී විතරක් එන කෙනෙක් නොවන නිന്ദා අපහාස කරන්න එන කෙනා. කල්පයක් පුරා එනවා කියලා කියනවා. බුදු කෙනෙකුට නිന്ദා අපහාස කරන්නේ. මහ සත්වයෝ නිතරම බුදුවරු ආරක්ෂා කරගෙන ඉන්න කට්ටිය වෙන. මහ සත්වයෝ ආරක්ෂිත ස්ථානවල තැන්පත් කරගෙන බුදුවරු පෙනී සිටිනවා. ධීරයන් වහන්සේ කෙනෙක් ආකාරයට සූර වීර ධීරත්වය දරාගත්ත සියල්ල එකතු කරගත් ආකාරයට බුදුවරු පෙනී සිටිනවා. නමුත් සාංශාරික සත්‍යයට හිතෙන්නේ මූ පිස්සෙක් කියලා. ඒකින්ද සියලු දෙනා ඇවිල්ලා බුදුවරුන් පාමුලට ඇවිල්ලා නිന്ദා අපහාස කරනවා. පරිභව කරනවා. කල්පයක් පුරා කරනවා කියලා කියනවා. ඔය දේවදත්ත කියලා කියන්නේ කිංචිමානිකාව කියලා කියන්නේ. බුදු වෙන ජන්මේදී විතරක් ඇවිල්ලා නිന്ദා පරිභව කරපු කට්ටිය නෙවෙයි. බුදු වෙන්න කලින් පෙර ජන්මයන් වලදීත් අර කට්ටිය ඇවිල්ලා නිന്ദා පරිභව කර කර ඉඳලා තියෙනවා. එක දිගට. යසෝදරා කියලා කියන්නේත් බෝධිසත්වයින්ට නිന്ദා පරිභව කර කර එන කෙනෙක් වෙනවා. එක දිගට. ආගන්න කියලා කියන. බුදු කෙනෙකුගේ අනිත් පැත්ත පේනා වගේම යසෝදරාටත් බුදු කෙනෙක් පේන්නේ ඒ පැත්තටම කියලා කියන. යකෝ දරුවෝ හදන්න නැතියේ. දරුවෝ උස්මහත් කරන්න නැතියේ. තෝ වගේ ලොකු කරලා නාකි කොල්ල මරන්න නැතියේ. එච්චරයි දන්නේ මේ සසර සත්‍යය කියන එක. ඒක දන්නේ මේක ඇතුලේ විතරක් වෙන. ඒක මේකෙන් පිට දන්නේ නැති වෙන. මේකෙන් පිට දන්නේ නැති වෙන. කවුරු හරි ගිහිල්ලා කියන්න කියලා කියනවා මහින්ද නිවන් දොරටු විවෘත කරපු බෝධිසත්වෙක් කියලා. මගේ ගෑනිට. Taman තනියෙන් කියන එක විශ්වාස කරන්නේ නැත්නම් ගමක් එක්ක ගිහින් කියන්න කියලා කියන. ඔහෙගේ ස්වාමියා සසර සත්‍ය සසර ගොහරුවෙන් එතර කරගන්න ආපු බෝධිසත්වෙක් කිය. ඒත් පිළිගන්නේ නැති වෙයි. රටක් එක්ක ගිහින් කියන්න කියලා කියන. ඔහෙගේ ස්වාමියා සසර සත්‍ය සසර ගොහරුවෙන් මුදව ගන්න ආපු කෙනෙක් කියලා. ඒත් පිළිගන්නේ නැහැ කියලා. බුදු කෙනෙක් පහළ වුණායින් පස්සේ මගපලලාභීන් නිර්මාණය කරලා ආර්ය මහා සංඝරත්නය පිළිවෙලකට හදලා ගෑනිට ගෙනහිල්ලා පෙන්විය යුතුයි කියලා කියනවා අවුරුද්දකට පස්සේ. තමන්ගේ බිරිඳට ගෙනහිල්ලා පෙන්විය යුතුයි කියලා කියන්නේ බුද්ධත්වයේ බුදු වුණාට පස්සේ නෙවෙයි. බුදු වෙලත් අවුරුද්දක් ගියාට පස්සේ ගෙනහිල්ලා පෙන්විය යුතුයි කියලා කියනවා. බුදු වෙලා අවුරුද්දක් ගියන් පස්සේ මහ පිරිවරක් තමගේ වටේ ඉන්න ඔය. අර නරසීහ ගාථා කියන්නේ. රාහුල කුමාරයට නරසීහ ගාථා කියන්නේ. තාත්තා හඳුන ගන්න බෑ. තේරෝ තාත්තලා වගේ. මොකක්ද මේ? ඒකේ තේරුම. කිසිම වෙනසක් නැහැනේ තාත්තගේ. ඔක්කොම කහ පාටයි. ඊට පස්සේ යසෝදරාව කියනවා ඇය දැකපු දේහ ලක්ෂණ. නරසීහ ගාථා වලින් කියනවා. උඹේ පියා මේ වගේ, උඹේ පියාගේ මුව මේ වගේ, උඹේ පියාගේ නලල මේ වගේ, උඹේ පියාගේ පපුව මේ වගේ, උඹේ පියාගේ කලව මේ වගේ මේ සියලු විස්තර පුතාට කියනවා. ඒ කිව්වන් පස්සේ පුතා අර කහමල්යායෙන් සුදුසු මල තෝරාගෙන ගිහිල්ලා ඒ මලේ ඇඟිල්ලෙන් එල්ලෙනවා. සුදුසු මල තාත්තගේ ඇඟිල්ලෙන් එල්ලෙනවා. තෝරගන්නේ අම්මා කියලා දෙන නරසීහ ගාථා වලින් වෙනවා. නමුත් අම්මා දන්නේ නැති වෙනවා මේ කවුද කියලා. අර මහා සංඝරත්නය පිරිවරාගෙන ආවත් ඒත් දන්නේ නැහැ කියලා කියන. ලෝකේ උපදින සසරට කාලකන්ණි වෙන ගෑණියෙක් යසෝදරාවෙන්. බුදු කෙනෙක් සසරට කාලකන්ණි වෙනවා වගේම සසරට කාලකන්ණි වෙන ගෑණියෙක් යසෝදරාවෙන්. සසර සත්‍යයේ ආසාවන් පැවැත්මවන් ඉෂ්ට සිද්ධ කරගන්න බැරි වුණොත් ඒකට කවුරු හරි එරෙහි වුණොත් ඒත් එක්ක රණ්ඩු සරුවල් කරන්න යන්නේ කවුද කියලා. මේ අපේ පැවැත්ම අපිට ගෙනියන්න දෙන ඔහෙගේ බුදුබව ඔහෙ තියාගෙන යන්න. එතකොට කවුරුත් එක්ක දහන මේ සසර සත්‍ය එරෙහි වෙන්නේ. බුදු කෙනෙක් එක්ක වෙන්නේ. මුළු සසර සත්‍යයටම
කාලකන්ණි පුරුෂයෙක් නිර්මාණය කරන්නේ කවුද කියලා. යසෝදරාව වෙන. මමත් මහ සත්වෙක් වෙන. මගේ ගෑනිට මගේ බිරිඳට දෙන්නෙක් එක්ක ගිහින් කියන්න කියලා කියනවා. මහ බෝධිසත්වෙක් පහළ වෙලයි අපිට මේ දොරටුව දුන්නේ. ඒ මහ බෝධිසත්වය ඔයගේ සාමිය වෙලයි ඉන්නේ. ස්වාමිය වෙච්ච එක ඇත්ත වෙනව. නමුත් මහ බෝධිසත්ව ඒවනම් දාන්න එන්න එපා. හොඳයි කියලා කියාවි කියලා කියනවා. ගමක් එක්ක ගිහින් කියන්න කියලා කියනවා. රටම එක්ක ගිහින් කියන්න කියලා කියනවා. රටම එක්ක. ඒත් පිළිගන්නේ නැති. පිළිගන්නේ නැහැ. අර යසෝදරාව බුදුහාමුදුරුවොත් එක්ක 500ක් ආර්ය ශ්‍රාවකයොත් එක්ක මාලිගාවට වඩිනෝ දැක්කට මේ ගෑණි හිටිය කියලා කියන්නේ කොහෙද? එහෙම කිව්වට වරදක් නැති වෙයි. මේ මිනිස්සයා හිටිය කියලා කියන්නේ කොහෙද? බුදුන් පිළිගන්නේ නැතුව උඩුමහල වෙන්නේ. ඊට පස්සේදී තථාගතයෝ සියල්ල දකින්න හේයි තථාගතයෝ පෙර සංසාරේ බලන බුදුවම්මේ මේකට මේ ලෝකෙත් එක්ක ගෙනහිල්ලි වෙලා මේ සියලු දෙනා නිවන් දැකලා ඉන්නේ මම නිසා කියලා කිව්වට පිළිගන්නේ නැහැ කියලා කිව්වා. එහෙමනම් ඉතින් උඹ මගේ මිනිහනේ. දරුවෝ වදලා තියෙන්නේ මමනේ. උඹේ දරුවෝ වදලා තියෙන්නේ මම. අර ගෑණි බුදු වෙන්න ලෑස්ති වෙනවා කියලා කිව්වා.